ආයිබෝවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපි හැමදාම දකින්න ඒ සමහර විට එච්චරම ගණන් ගන්නේ නැති දෙයක් ගැන. ඒ තමයි ශාක. හැබැයි මේ ශාක වලට තියෙනවා අපි නොදන්න සැඟවුණු සුපිරි බලයන්. අපි යමුදේ විස්මිත ලෝකය හොයාගෙන හිතලා බලන්නකෝ අපි යන්නේන හැමතැනම ගස්කොලන් නේද? ඒත් කවදා හරි හිතුවද මේ නිශ්ශබ්දව ඉන්න ජීවීන් මොන වගේ රහස්ද තමන්ගේ ඇඟ ඇතුලේ හංගගෙන ඉන්නේ කියලා? ඇත්තම කතාව අපි ඇහැට දකින්න දෙයට වඩා ගොඩක් ගැඹුරු කතාවක් මේ ශාක පිටිපස්සේ තියෙනවා. හරි. ඉතින් අපි අද මෙහෙම තමයි මේ ශාකවල තියෙන පුදුම හිතෙන හැකියාවන් ගැන හොයලා බලන එක. අපි මේ ගමන පටන් ගන්නේ ශාකයක උඩින්ම. ඒ කියන්නේ පත්‍රවලින්. ඊට පස්සේ අපි ටිකෙන් ටික කඳ දිගේ පහළට ගිහින් අන්තිමටම පස්සට යටින් තියෙන මුල්වල රහස් ලෝකයක් බලමු. හරි, එහෙනම් අපේ ගවේෂණයේ පළවෙනි නැවතුම පත්‍රවල හෙඩතල. ඇයි හැම ගහකම කොලේකම වගේ නැත්තේ? පොඩ්ඩක් හිතන්න. මේකට හරිම වැදගත් හේතුවක් තියෙනවා. මේක නිකම්ම අහම්බෙන් වෙන දෙයක් නම් නෙවෙයි. මෙතන තියෙන පත්‍ර දිහා බලන්නකෝ. සමහර ඒවා හරිම සරලයි, රවුම් වගේ. සමහර ඒවා හරියට ලේස් එකක් වගේ සංකීර්ණ රටා. හැබැයි වැදගත්ම දේ තමයි මේ හැම හැඩයකටම විශේෂ කාර්යයක් තියෙනවා. නිකම්ම ලස්සනට තියෙනව නෙවෙයි. හරිම පුදුම බුද්ධිමත් සලස්මක් මේකේ තියෙන්නේ. බලන්න සමහර ගස්වල කොළ හැවෙන්නේ කඳේ දෙපැත්තට හරියටම එකිනෙකට මුහුණලා ජෝඩු වගේ. ඒත් අනිත් ශාකවල පත්‍ර එහෙම නෑ. ඒවා මාරුවෙන් මාරුවට උඩට යනවා. ඇයි දන්නවද? හැම කොලයකටම උඩරිම හිරුවෙලිය ගන්න පුළුවන් වෙන්න හරියට එකිනෙකාට ඉඩ දීලා ඉඩ හදා ගන්නවා වගේ. හැබැයි ඉතින් කොලයක වැඩේ නිකම්ම ඉරේලිය අල්ලගන්න එක විතරක් නම් නෙවෙයි. ඊට වඩා පුදුම හිතන දේවලුත් මේ පත්‍රවලට කරන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි පතොක්. අපි දකින උල් කටු තියෙන්නේ. ඇත්තටම ඒ වෙනස් වෙච්ච කොළ. ඒ කියන්නේ පත්‍ර. මොකටද එහෙම වෙලා තියෙන්නේ? ශාකය ආරක්ෂා කරගන්න. හරියටම කිව්වොත් ඇඟට දාගත්ත සන්නාහයක් වගේ. හරි. එහෙනම් පත්‍රවල කතාව එහෙමයි. අපි දැන් ටිකක් පහළට යමු. අපේ ඊළඟ නැවතුම කඳ. කඳක් කියන්නේ අපි හිතනවට වඩා ගොඩක් දේවල් කරන කොටසක්. සාමාන්‍යයෙන් කඳක් කිව්වම අපිට මතක් වෙන්නේ ඒක වතුර ගෙනියන බටයක් විතරයි කියලා නේද? ඒත් ඇත්තම කතාව ඊට වඩා ගොඩක් සංකීර්ණයි. බලන්න සමහර කඳන් හරියට ශාකයක පැන්ට්‍රි වගේ වැඩ කරන්නේ. උග්ගක් ගත්තොත් ඒකේ කඳ ඇතුලේ පැණි රස සීනි ගවඩා කරගෙන ඉන්නවා. ඊට පස්සේ අර්ථාපල්. අර්ථාපල් කියන්නේ ඇත්තටම පොළවේ යට තියෙන වෙනස් වෙච්ච කඳක්. ඒක හරියට ශාකයේ අනාගතයට ඕන වෙන කෑම වේලක්. ඒ කියන්නේ පැක්ඩ් ලන්ච් එකක් වගේ කලින්ම ලෑස්ති කරලා තියා ගන්නවා. දැන් අපි ආයිත් පතොක් ගත්තොත් කාන්තාරය වගේ වියලි තැනකදී පතොක් ගහක කඳ හරියට පණ තියෙන වතුර ටැංකියක් වගේ. වතුර හිඟ කාලෙට පාවිච්චි කරන්න Tamanට ඕනේ වතුර ඔක්කොම මේක ඇතුලේ ගබඩා කරගන්නවා. පරිසරයට අණුව හැඩ ගැහෙනවා කියන්නේ මේකට තමයි. හරි. දැන් අපි යනවා අපේ ගමනේ අන්තිම කොටසට. ඒ කියන්නේ පසට යටින් තියෙන අභිරහස් ලෝකයට. ඒ තමයි බලවත් මුල්වල රාජධානිය. මුල් ඇත්තටම මුල්ලෙන් කරන වැඩේ මොකද්ද? හොඳයි. මූලිකම දේවල් ටික නම් අපි දන්නවා. එකක් ගහ පොළවේ හිටවලා තියෙන එක. දෙක පසෙන් වතුර උරා ගන්න එක. තුන ඒ වගේම අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය ටිකත් ලබා ගන්න එක. මේ ටික තමයි බේසික් දේවල්. හැබැයි ඉතින් කතාව එතනින් ඉවර වෙන්නේ නෑ. සමහර මුල් තියෙනවා මේ මූලික දේවල් වලින් එහාට ගිහින් ඇත්තම සුපිරි බලයන් වර්ධනය කරගත්තා. මෙන්න බලන්න කරුමුල්. නුග ගස් වගේ ලොකු දැවැන්ද ගස්වල දැකලා ඇතිනේ අතුවල ඉඳන් පහළට මුල් ලැබිත් පොළවට සවි වෙනවා. මේවා හරියට ගහට ගහපු අමතර කණු වගේ. මේවා තමයි ඒ තරම් ලොකු ගහක් වැටෙන්නේ නැතුව තියාගන්නේ. පුදුම ආධාරකයක් දෙන්නේ. ඊළඟට කඩෝලාන වගේ මඩ තියෙන වගුරු බිම්වල හැදෙන ශාක. මේවාට පොළව යටින් හුස්ම ගන්න අමාරුයි. මොකද ඔක්සිජන් අඩුයි. ඉතින් මේ ශාක මොකද කරන්නේ? ඒ වගේ මුල් මඩෙන් උඩට එනවා හුස්ම ගන්න. හරියටම කිව්වොත් වතුර යටි ඉඳන් හුස්ම ගන්න පාවිච්චි කරන ස්නෝකල් එකක් වගේ. ඒ වගේම තියෙනවා ආරෝහක මුල්. මේවා හරියට අල්ලගන්න කොකු වගේ. මේ මුල් පාවිච්චි කරලා තමයි ගම්මිරිස් වැලක්, බුලත් වැලක් වගේ ශාකයක් බිත්ති දිගේ වෙන ගස් දිගේ උඩටම නැගලා යන්නේ. හරි. ඉතින් අපි දැන් පත්‍ර, කඳන්, මුල් මේ හැම කොටසකම පුදුම හිතන හැකියාවන් ගැන කතා කළා. ඒත් ඇයි මේ හැමදේම මෙච්චර වැදගත්? මේ හැම දෙයක්ම එකට ගත්තම අපිට පේන ලොකුම කතාව මොකක්ද? මේ හැම දෙයක්ම අපිට එකම එක වචනකින් පැහැදිලි කරන්න පුරුවන්. ඒ තමයි අනුවර්තනය.
සරලවම කිව්වොත් ශාකයක් Taman ජීවත් වෙන පරිසරයට ගැළපෙන විදිහට නොනැසී ඉන්න පුරුවන් විදිහට Tamanගේ ලක්ෂණ වෙනස් කරගන්න එක. අපි මෙච්චර වෙලා කතා කරපු හැම සුපිරි බලයක්ම ඒ වගේ අනුවර්තනයක් තමයි. ඉතින් මේකෙන් තේරෙන වැදගත්ම දේ තමයි ශාක විවිධත්වය ආරක්ෂා කරනවා කියන එකේ තේරුම ඇත්තටම අපේ මුළු ලෝකයම ආරක්ෂා කරනවා කියන එක. මොකද මේ විදිහට එක විදිහට අනුවර්තනයේ වෙච්ච හැම ශාකයකටම තමන්ගේ පරිසර පද්ධතිය ඇතුලේ කරන්න විශේෂ කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා මේ විවිධත්වය කියන්නේ නිකම්ම බලන්න ලස්සන දෙයක් නෙවෙයි. නිරෝගී සමබර පරිසර පද්ධතියක් පවත්වාගෙන යන්න මේක අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් ඊළඟ ගෙදරින් එළියට බහිනකොට වටපිටාව දිහා පොඩ්ඩක් වෙනස් විදියට බලන්න. තමන්ගේ ගෙවත්තේම එහෙම නැත්නම් පාරායිනේ තියෙන ගහක මොන වගේ පුදුම හිතෙන සුපිරි බලයන් හැංගිලා ඇත කියලා හොයලා බලන්න.